හායි ළමයි ඒෂාස් ඩයිරි වලින් අද මට අරගෙන එන්න හිතුණා අපේ ගෙදර වටපිටාවේ අම්මා වගා කරපු දේවල් පෙන්වන්න. මොකද අපේ අම්මා වගාවට හරි දක්ෂයි කියලා මට හිතෙනවා. මොකද ගොඩක් වෙලාවට ගෙදර වියදම් අඩු වෙනවා. අපේ අම්මා අවශ්‍ය කරන දේවල් වත්තේම වගා කරගෙන තියෙන නිසා. ඒක නිසා මට හිතුණා ඔයාලටත් ඒකෙන් ආදර්ශයක් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ගන්නත් එක්කම අපේ අම්මා වගා කරලා තියෙන දේවල් පෙන්වන්න. මේ ගෙදර සීමාවේ තමයි එයාම පොඩි පොඩි වගාවල් දාලා තියෙන්නේ. ඉතින් මේ සම්පූර්ණ මහන්සිය අපේ අම්මගේ. ඒත් එක්ක මම මේ ගෙදර එළිය වටපිටාව වීඩියෝ එකක් ගත්තේ. මොකද මේක හරි සුන්දරයි කියලාත් හිතනවා. පරිසරය චුට්ටක් ලස්සනයි අපේ ගෙවල් වටපිටාවේ. එතකොට මුලින්ම මම අරගෙන ආවේ මේ තියෙන්නේ නයිමිරිස් වගාවක්. මේකේ අර නයිමිරිස් බීජ මේ කඩෙන් ගෙනල්ලා ඇට තවන් දාලා තමයි හැදුවේ. මේක මම හිතන්නේ මාස එකමාරක් වගේ වෙනවා. මේ අර මේ කොළ ඉරිලා වගේ තියෙන මේ දවස්වල හොඳටම වැස්සනේ. ඉතින් ඒ වැස්සත් එක්ක තමයි මේ කොළ ඉරිලා වගේ තියෙන්නේ. මොකද අර වතුර බින්දු තදට වැටෙන නිසා. ඒ අතරේ මේ තියෙන්නේ මෑ කරල් වගාවක්. මෑ කරලුත් වගා කරලා තියෙනවා. මොකද කඩේ තියෙන මෑ කරල් වලට වසවිස ගොඩක් දානවනේ. ඉතින් ඒක නිසා ගෙදර පොඩියට වගා කරගත්ත මේක පහසුයි කියලා හිතනවා. එතකොට මේ තියෙන්නේ නම් ගම්මිරිස්සෙන් වගා කරලා තියෙනවා. මොකද මේක ටිකක් කාලයකට කලින් තමයි ඔය නම් වගා කරලා තියෙන්නේ. දැන් ටිකක් ඒ වගේ අස්වැන්නත් එනවා. ඒ අතරින් පතර මේ තියෙන්නේ ඇටලීම වර්ගයක්. මේක නම් ලොකු කාලයක් වෙන්නේ නැහැ. මේ තාම අපි ගත්තේ නැහැ. තාම මේ වගේ අලුත් පළදාව. ඒ අතරින් පතරත් තව තියෙනවා මේ තියෙන්නේ කුරක්කම්. කුරක්කම් දැන් මේ දවස්වල මිලයිනේ. අපේ ගෙදර කුරක්කම් පිටි සාමාන්‍යයෙන් ඕන කරනවා ගෙදර කෑම හදද්දි. තලප එහෙම ඒ වර්ග වලට. එතකොට ඒක නිසා කඩෙන් ගේනව වෙනකොට ගෙදර අවශ්‍ය කරන වටපිටාවේ ඒක හදාගෙන තියෙනවා. මේ තියෙන්නේ ඇටලීම වර්ගයක් තමයි වගා කරලා තියෙන්නේ. මේ ඉහළ තියෙන්නේ අලු. අලු ඉහළ තියෙන්නේ ඔය කෘමි සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න කියලා ඒකේ තියෙන ක්‍රමයක් විදියට තමයි අපේ අම්මා නම් කියන්නේ. ඔක හරියටම තියෙන මේ විද්‍යාත්මක පසුබිම දන්නෙත් එයාම තමයි. එතකොට මේ තියෙන්නේ ඔය මැට දිගට එක එක ඒවා හිටවපු දේවල්. තක්කාලි, කරවිල, වම්බටු. ඒ අතරේ තව තියෙන ඔය ගෙදර අවශ්‍ය කරන මඤ්ඤොක්කා, දෙහි දැන් මිලත් එක්කනේ. ඒක නිසා ගෙදරම දෙහි ගහක් තියෙන එකත් හොඳයි. ඉතින් හැබැයි දෙහි ගස්වල දෙහි ගෙඩි අඩුයි මේ දවස්වල. මේ තියෙන කෝපි ගහ. කෝපි ගහ දැක්කට පස්සේ මට මතක් වෙන්නේ ඉස්සර වයිබ් එකක්. මතකද ඉස්සර මේ හරියට කෝපි ගස් තියෙනවනේ. මම දන්නේ මේ පැතිවල නම් තියෙනවා. හැබැයි දැන් හරි අඩුයි කෝපි ගස්. කෝපි ගස් නැති තරම්. මේ අපේ ගෙදර තියෙන එකම කෝපි ගහද කොහෙද? මේ කෝපි මල් වල හරි සුවඳක් එනවා. මට ඒ සුවඳත් එක්ක ඉස්සර කාලේ මතක් වෙනවා. පොඩි කාලේ. මේ තියෙන දොඩම් ගහක්. මං හිතනවා මේ කැඹුල් දොඩම් ගහක් වෙන්නේ නැති කියලා. මොකද පැණි දොඩම් ගහක් මට මේ වෙනකන් අපේ ගෙදර අහුවෙලා නැහැ. එතකොට මේ තියෙන වැට දිගටම මේ වැටකොළු වගා කළා. තව තියෙනවා කරවිල. ඔය අර වැට දිගේ තමයි අම්මා වගා කරලා තියෙන්නේ. මේ ඒ අතරේදී මම දැක්ක මේ අඹ ගහක කුරුළු කූඩුවක් හදලා තියෙනවා. හැබැයි මේක කුරුළු ඉන්නවද කියන්න මම දන්නේ නැහැ. මේ තියෙන්නේ අර මං කියපු කරවිල මේ වෙබේ චූටි කරවිල වර්ගයක් වෙන්න ඕනි මං හිතන්නේ. මොකද මේවට කියන්නේ පොඩි කරවිල වර්ගයක්. නම් හරියට මට මතක නැහැ. ඊ අතරේ කොච්චි පැලක් තියෙනවා. අපේ ගෙදර කට්ටිය ටිකක් සැරට කනවා වැඩි. ඒක නිසා කොච්චි නිතරම ඕන වෙනවා. ඒක නිසා තියාගෙන ඉන්නවා. කලින් වම්බුඩු ගස් පෙන්නුවට වම්බුඩු ගස් වල ගෙඩි තිබුණේ නැහනේ. මේක ගෙඩියක් මම දැක්කා. වම්බුඩු ගස් වල ගෙඩි නම් අඩුයි මේ දවස්වල. හේතුව නම් මම දන්නේ නැහැ. තිබ්බට ගසුත් තියෙනවා. මේව නම් අපි ඉඳලා නෙවෙයි ඉබේම ඉඳිලා. කොහොම හරි අද වීඩියෝ එක ඉවරයි. මේ බලන්නකො සුදු කට්ටලු. මේකත් ඒ ගාම බලන්න. සුදු කට්ටලු සාමාන්‍යයෙන් දකින්න ලැබෙන අඩුවෙනේ. ජම්බු ගහේ ජම්බුත් හැදලා. මොකද මේ වැසි කාලේනේ. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි.